එතකොට අපි එදා දුන්නා පාලි පද සංදි කරන්න සුපතිට්ඨිත මේ කියන පද ටික ඊළඟට තව දුන්නා අපි. මෙන්න මේ පරාක්‍රමෝ දක්වා මේ පද ටික ව්‍යංජන සංදි නියමයෙන් සංදි කරලා දක්වන්න කියලා. ලියපු ටික ගන්න. මේ සුපතිට්ඨිතං කියන එක සංදි වෙන හැටි. ස්වර ව්‍යංජන වෙන් කරලා ඒ දිත්ත කරලා ඊට පස්සේ පසු අල්පයන් අයන්නට පමුණනකොට සුප්පතිට්ඨිතං කියලා හැදෙනවා මනාව පිහිටි කියන එක. ඊළඟට අනුගහෝ කියන එකත් ඒ ක්‍රමයෙන්ම බලන්න. අල් ගයන්න ඊට පස්සේ අල් ගයන්න දිත්ත කරනවා ඊට පස්සේ පමුණවනවා ඊට පස්සේ අනුග්‍රහෝ කියලා හැදෙනවා. අනුග්‍රහය. ඊට පස්සේ විඥානං අල් ඥයන්න දිත්ත කරනවා ඊට පස්සේ එකට පමුණවනකොට විඥානං කියලා හැදෙනවා. විඥානේ නැත්නම් සිත. ඊළඟට දුකර කයන්න දිත්ත කරනවා. වල් කයන්න දිත්ත කරලා පමුණවනකොට දුක්කර කියලා හැදෙනවා. දුෂ්කර නැත්නම් කිරීමට අපහසු. ඊළඟට අපසුතෝ අල් සයන්න දිත්ත කරනවා. ඊළඟට පමුණවනකොට අපස්සුතෝ කියලා හැදෙනවා. ස්වල්ප ඉගෙනීම ඇත්තා. ඊළඟට පරිචජ්ජති අල්චයන්න දිත්ත කරනවා. ඊළඟට පමුණවනකොට පරිච්ඡජති කියලා හැදෙනවා. පරිත්‍යාග කරයි කියන්නේ. ඊළඟට උපදවෝ අල් දයන්න දිත්ත කරනවා. ඊට පස්සේ පමුණවනවා උපද්දවෝ උපද්‍රවය කියන එක. ඊළඟට උපකිලිට්ට හල් කයන්න දිත්ත කරලා පමුණවනවා. එතකොට උපක්කිලිට්ට කියලා හැදෙනවා. කිලිටියෝ කියන එක. ඊළඟට නීමල අල් මයන්න දිත්ත කරනවා පමුණවනවා නිම්මල. ඒ කියන්නේ මල රහිත නිර්මල කියන එක. ඊළඟට පරාක්‍රමෝ අල් කයන්න දිත්ත කරනවා. ඊට පස්සේ අර රායන්නේ පරා කියන එකේ රායන්නේ ආයන්න රස්ස කරනවා. ඊට පස්සේ පමුණවනකොට පරක්‍රමෝ කියලා හැදෙනවා. පරාක්‍රමයේ කියන අර්ථය. ඔය දෙක ලියලා තියෙනවා නම් හරි දාගන්න. ඊළඟට අපි තවත් අද ව්‍යංජන සංදියක් දෙනවා. මේ සංදි නියමයේ තමයි ස්වරයකින් පර වූ වර්ගයන්ගේ දෙවෙනි සතරවෙනි අක්ෂරයන්ට දිත්ත වෙන විට ඒ වර්ගයන්ගේ පළමු තෙවෙනි අක්ෂරය වෙති. ඒ කියන්නේ ස්වරයකින් පසුව වර්ගයන් අපි අර ඉගෙන ගත්තනේ ක වර්ගයේ, ච වර්ගයේ, ට වර්ගයේ කියලා. මේ විදිහට අර ත වර්ගයේ, ප වර්ගයේ වර්ග පහක්. අන්නේ වර්ග පහේ දෙවෙනි අක්ෂරයක් හෝ හතරවෙනි අක්ෂරයක් ස්වරයකින් පසුව තියෙනකොට එය දිත්ත කරනකොට එම වර්ගයන්ගේ පළවෙනි හෝ තෙවෙනි අක්ෂරය තමයි පැමිණෙන්නේ. ඒ පළවෙනි හෝ තෙවෙනි අක්ෂරත් එක්ක තමයි දිත්ත කරන්නේ. අපි බලමු මේක මේ උදාහරණින් පැහැදිලි වෙයි. දු බික්කන් කියලා තියෙනවා. එතකොට ස්වරයකින් පර වූ වර්ගයන්ගේ මෙතන තියෙනවා දෙවෙනි අක්ෂරයක්. දු කියන එකේ අපි ස්වර ව්‍යංජන වෙන් කරාම හල් දයන්න උයන්න. එතකොට උයන්නෙන් පස්සේ තියෙන්නේ බිහි කියන අක්ෂරය. එතකොට බිහි කියන එක ස්වර ව්‍යංජන වෙන් කරාම අල් බයන්න ඊනේ. එතකොට අල් බයන්න කියලා කියන්නේ ව්‍යංජන අක්ෂරයක්. එතකොට උයන්ට පස්සේ අල් බයන්න කියන්නේ ස්වරයෙන් පසු ව්‍යංජන අක්ෂරයක් තියෙනවා. බිහි කියලා කියන්නේ මෙතනදී ව්‍යංජන අක්ෂරයක්. එතකොට මේක හතරවෙනි අක්ෂරේ. හතරවෙනි අක්ෂරේ. එතකොට වර්ගයන්ගේ හතරවෙනි අක්ෂරයක්. එතකොට මේකෙදි කරන්නේ ඒ බිහි ස්වර ව්‍යංජන වෙන් කරනවා. හල් බයන්න ඊයන්නේ එතකොට. එතකොට මේ හල් බයන්න දිත්ත කරනවා ඊට පස්සේ. කලින් නම් අපි දිත්ත කරේ ඒ හල් බයන දෙකක් ගැනීම. නමුත් මෙතනදී
දිත්ත කිරීම කරන්නේ මහ ප්‍රාණ හල් බයන්නත් ඊළඟට අල්ප ප්‍රාණ හල් බයන්නත්. එතකොට මෙතන දිත්ත කරලා දක්වලා තියෙනවා. එතකොට එතන මුලින්ම තියෙන්නේ අල්ප ප්‍රාණ හල් බයන්න. ඒ කියන්නේ වර්ගයන්ගේ තුන්වෙනි අක්ෂරය. එතකොට බහ කියන එක හතරවෙනි අක්ෂරයේ වර්ගයේ හල් බයන්න මේ සාමාන්‍ය බයන්න තමයි තුන්වෙනි එක. එතකොට තුන්වෙනි අක්ෂරේ හතරවෙනි අක්ෂරේ අරගෙන තමයි දිත්ත කරලා තියෙන්නේ. ඊළඟට පමුණුවන බලන්න අපි. පසු හල් බයන්න ඊයන්නට එකතු කරනවා. එතකොට දුබ්බික්ඛං දුබ්බික්ඛං ඒ කියන්නේ දුර්භීක්ෂය කියන අර්ථය. එතකොට මේකෙදී මේ බලන්න මෙතන තියෙනවා ස්වර ව්‍යංජන. එතකොට කයන්නේ පටන් මේ අං දක්වා තියෙන ව්‍යංජන අක්ෂර. ඒවලදී මේ ක වර්ගයේ, ච වර්ගයේ, ඨ වර්ගයේ, ත වර්ගයේ, ප වර්ගයේ. මෙතන බලන්න අක්ෂර 25ක් තියෙනවා. ව්‍යංජන 25ක්. බලන්න ඒක. මෙන්න මේ පසුබිම තුල තියෙන්නේ මුලින්ම ක වර්ගයේ අකුරු තියෙනවා, ඊළඟට ච වර්ගයේ, ඨ වර්ගයේ, ත වර්ගයේ, ප වර්ගයේ. එතකොට මේ වර්ග පහේ අක්ෂරයි මේ තියෙන්නේ. එතකොට වර්ග පහේම පළවෙනි අක්ෂර බලන්න. මේ පළවෙනි අංකයේ ඉඳලා පහළට තියෙන අක්ෂර ටික තමයි වර්ගයන්ගේ පළවෙනි අක්ෂර. පළවෙනි ව්‍යංජන ටික. ඊළඟට දෙවෙනි අංකයට යටින් තියෙන දෙවෙනි අක්ෂර ටික. ඊළඟට තුන්වෙනි අංකයට යටින් තියෙන තුන්වෙනි අක්ෂර. හතරවෙනි අංකයට යටින් තියෙන හතරවෙනි අක්ෂර. පස්වෙනි අංකයට යටින් තියෙන පස්වෙනි අක්ෂර. එතකොට මේ වර්ගයන්ගේ පළවෙනි අක්ෂර ටික, දෙවෙනි අක්ෂර ටික, තුන්වෙනි අක්ෂර ටික, හතරවෙනි අක්ෂර ටික, පස්වෙනි අක්ෂර ටික තියෙනවා. එතකොට මේ නියමයේදී පැහැදිලි කරන්නේ ස්වරයකින් පසුව වර්ගයන්ගේ දෙවෙනි අක්ෂර හෝ හතරවෙනි අක්ෂර තියෙනවා නම්, දෙවෙනි අක්ෂර හෝ හතරවෙනි අක්ෂර තියෙනවා නම් එබඳු අවස්ථාවකදී එය දිත්ත කරනකොට ඒ දෙවෙනි අක්ෂරයක් නම් තියෙන්නේ පළවෙනි අක්ෂරයත් එක තමයි දිත්ත කරන්නේ. හතරවෙනි අක්ෂරයක් නම් තියෙන්නේ තුන්වෙනි අක්ෂරයත් එක තමයි දිත්ත කරන්නේ. දැන් අපිට මේ උදාහරණයේදී තිබුණේ දුබ්බික්ඛං කියලා. එතකොට බිහි කියන එකේ බහනේ. සාමාන්‍ය බහ අක්ෂරේ බහ කියලා කියන්නේ මේ ප වර්ගයේ තියෙන හතරවෙනි අක්ෂරේ. ප වර්ගයේ හතරවෙනි අක්ෂරේ. එතකොට මේ ප වර්ගයේ හතරවෙනි අක්ෂරයේ තියෙනකොට ඒ අක්ෂරය දිත්ත කරනකොට ඒ දිත්ත වෙන්නේ ප වර්ගයේ තුන්වෙනි අක්ෂරේ සහ හතරවෙනි අක්ෂරේ කියන දෙක. දෙක ගැනීම වශයෙන් තමයි දිත්ත කිරීම කරන්නේ. එතකොට යම් වෙලාවකදී අපි චහ තිබුණා නම් ස්වරයකින් පසුව චහ, ඒ කියන්නේ ච වර්ගයේ දෙවෙනි අක්ෂරය. ඒක දිත්ත කරනකොට අර පළවෙනි ඡයන්නත් දෙවෙනි ඡයන්නත් හල් වශයෙන් අරගෙන තමයි දිත්ත කරන්නේ. එතකොට මෙන්න මේ ක්‍රමයෙන් දිත්ත කිරීම කරන්න ඕනේ. එතකොට අපි ඒ සඳහා තව දෙනවා පද කිහිපයක්. පහත් දී ඇති පද ඉහත දක්ව ව්‍යංජන සංදි නියමයෙන් සංදි කොට දක්වන්නේ. නී ධනෝ, නී භය, පඨම, ඥානං, රූපකන්ධෝ, ආයුක්ඛයෝ. සේත චත්තං, తත්‍ර ඨිතෝ, නී පහලං, ඌ ගොහසන. මෙන්න මේ පද ටික අර ව්‍යංජන සංදියෙන් සංදි කරලා දක්වන්න ඕනේ. හොඳයි. එහෙමනම් අපි පාලි පාඩමත් අද මෙතකින් අවසන් කරනවා.